ආයිබෝවන් ධම්මීස් ලයිෆ් වෙත ඔයාලව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් බලන්න සබාදාම කොච්චර නම් අපූරුද කියලා. මේ තියෙන්නේ මොනවා කියලාද ඔයාලා හිතන්නේ? හරිම ලස්සනයි නේද? ඒ පාට මට දැනෙන සුවඳ. මේකෙන් පැණි බොන්න එන මේ පුංචි පුංචි සත්තු එයාලා දන්නේම නැතුව අපට කරන්නේ ලොකු උදව්වක්. වටේම තියෙන එළවලු පැල ටිකට පරාගණය වෙන්න එයාලා කරන උදව්ව අපිට කොච්චරනම් වටිනවද? ඉතින් මේ තියෙන්නේ පැණි තෝර ගහක්. මේකේ මැල්ලුම මාරම රසයි. ඊයේ මම මේකෙන් තමයි මැල්ලුම හදාගත්තේ. ඉතින් අපි සිංගප්පූරු කොළ, ජපන් බටකොළ කියන්නේ අන්නේ රසට සමාන රසක් තමයි මේකේ තියෙන්නේ. අද උයන්න කරපිංචයිති දෙකක් කඩන්න ආපු වෙලේ තමයි මම මේ පැණිතෝර ගහේ මේ මල් පිපිලා තියෙන ටික දැකලා ඔයාලට පුංචි වීඩියෝ කෑල්ලක් ගේන්න හිතුවේ. ඉතින් අද මොනවද උයන්නේ කියලා බලමුද? එකයි බතුයි කන්න මං ආරම ආසයි. බත් මුල් වලට තියන්න, වැඩට අරන් යන්න කරිස් 3-4ක් හැදුවට මෙහෙම සුදුබත් එක්ක එක කරියක් විතරක් කන්න උද්දුම රසයි. මොකද කරි එකේ නියම රස දැනෙන්නේ ඒකත් එක්ක විතරක් බත් කනකොට. ඔයාලට කියන්න පුළුවන්ද අද මම මේ හදන්නේ මොනවද කියලා? ගෙස් කරන්නකෝ බලන්න. ඉස්සෙල්ලම මං හාල් මැස්සෝ ටික පෙඟෙන්න දාගත්තා. මේ තියෙන්නේ අලුත් හාල්. ඒ කියන්නේ අපේ පහළ කුඹුරෙන් මේ පාර වගා කරපු සුදු කැකුළු, සම්බ කැකුළු ටිකක් තමයි මේ මම අද අරගෙන තියෙන්නේ. ඉතින් හොදලා පිරිසිදු කරලා රයිස් කුකර් එකට දාලා හිටියා. බත් එක උයනකොට මට කරි එක හදාගන්න වෙලා ඇති නිසා. හාල් මැස්සොත් මම කරවල ඔක්කොම ගෙනාවට පස්සේ අර විදිහට කෑලි කපනේවා වෙන වෙනමයි, හාල් මැස්සු වල ඔලු කඩලා වෙනමයි ওই විදිහට බකට් එකකට දාලා තියන්නේ මට අවශ්‍ය වෙලාවට ගන්න ලේසි නිසා. ඔන්න ඉතින් හාල් මැස්සු ටික පිරිසිදු කරගත්තා. දැන් යන්නේ කපන කොටන වැඩේට. ඔයාලා දන්නවා දැන් මම මොනවද හදන්නේ කියලා. කපන කොටන සියල්ල කපාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ පහේ ටික දාගන්න. ගම්බිස් කොඩු බොහොම පොඩි ප්‍රමාණයක්. පිංචක් කිව්වොත් හරි. මේ තියෙන්නේ මම ගෙදරම හදාගන්න 3-5. මම සාමාන්‍යයෙන් මගේ 3-5 මිරිස් කුඩු වර්ග ටික මාසෙට ඇති වෙන්න හදාගෙන තියාගන්නේ. ෆ්‍රිජ් එකේ දොරේ දාලා තියාගත්තාම සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් සහ අර පිරිමැස්මයි අපිට පහසුයි. ඒ වගේම තමයි මේ කහ කුඩුත් මම කහ කෑලි ගෙනහලා කුඩු කරලා කොටලා තියාගන්නේ. හරිම ලේසියි එතකොට. කහ කුඩු, අමු 3-5, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඒ වගේම තමයි හැම ව්‍යංජනයකටම අපි දානවා නම් අපේ පෝෂණ මට්ටමට සෞඛ්‍ය ආරක්ෂාවට හොඳම දෙයක් තමයි මේ උළුහාල්. මම මේ උළුහාල් කබලේ බෙදලා පොඩ්ඩක් ග්‍රයින්ඩර් එකේ දාලා අරගෙන තියෙන්නේ. එතකොට අහක දාන්න නැතුව කන්න පුළුවන්. ඊට පස්සේ තමයි මෙන්න මේ සූදුරු. සූදුරු ටික මට මේ පාර නම් යන්තම් කොටා ගන්න බැරි වුණා. නැත්තම් මම සූදුරු ටිකත්
උළුහාල් වගේම යන්තම් කොටලා තියාගන්නේ. ඔන්න අපේ අලහාල් මැස්සෝ කරි එක. ඒක කියනකොටත් කටට කෙලවුනනව නේද? අලහාල් මැස්සන් කරි එක වෙන වෙනම මිටිකිරි තියාගන්න නැතුව එකටම මිටිකිරි දෙවෙනි කිරයි දාලා හින්දලා අරගත්තාම මාරම රසයි. අල ටික වැහෙන ප්‍රමාණයට මිටිකිරි දියකිරි දාගත්තාම අල ටිකක් තැම්බෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ. තෙල් පෑදෙන මේක හදාගත්තාම ඒ සුදුපත් එක්ක විතරක් මේක මාරම රසට ගැලපෙනවා. ඉතින් බලන්නකෝ වැස්සත් හරි අපූරුයි නේද? හොඳටම වහිනවා. අද උදේ ඉඳලම මේ විදිහම තමයි. වැස්ස අපිට ඇතුවත් බෑ නැතුවත් බෑ. වැස්ස පැත්තේ පොඩ්ඩක් ගිහින් ආවට පස්සේ ඔන්න හොදි එක පොඩ්ඩක් නටන්න පටන් අරගෙන. මිටිකිරි දියකිරි දෙකම එකට දාගත්තට පස්සේ අපි හොදි එක ළඟ ඉඳගෙනම මේ විදිහට හැඳිගා ගන්නවට. නැත්තම් කැටි ගැහුනොත් හොද්දේ රස අඩු වෙනවා. කැටි ගැහුනොත් හොද්දේ රස නැති වෙනවා. අල ටිකත් හොඳට තැම්බිලා රසම රස පාටට තෙල් පෑදෙන්න අලහාල් මැස්ස කරි එක තියෙනවා. ඉතින් බත් එකත් ගානට රයිස් කුකර් එකේ තැම්බිලා තියෙන්නේ. ඒකත් කූරු ගාලා අරගෙන බලමුද මේකේ රස කොහොමද කියලා. උණුවෙම මේ වැස්සේ මේ දෙක කනකොට මාරම රසයි ඉතින්. ඉතින් මේ කෑම එකේ රස නිදහසේ විඳින්න මං යනවා. ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.